ඇත්තම පහේ ශිෂ්‍යත්වය අරමුණ දිහා අපි බැලුවොත් ඒක ඉතාමත් හොඳ අරමුණක්. ඒ වගේම ඒක ගම්බද දරුවන්ට ඉතා ජනප්‍රිය පාසලක් ලබා ගැනීම වගේම ඉතා දුප්පත් දරුවන්ට ශිෂ්‍යාධාරයක් ලබා ගැනීම සඳහා ඇති කරපු මේ ශිෂ්‍යත්වය අද වෙනකොට ඇති වෙලා තියෙන ක්‍රියාත්මක වෙන තත්ත්වය දිහා බලලා තමයි අපිට අර්බුද රාශියක් මතුවලා තියෙන්නේ. මම හිතනවා එතනට මූලිකම දේ තමයි මේ අධ්‍යාපනය මේ ශිෂ්‍යත්වයට වාණිජකරණය වෙලා තියෙනවා. අනේ වාණිජකරණය වීම තුළ තමයි අද ওই තියෙන ප්‍රශ්න ටික මතුවලා තියෙන්නේ. ප්‍රාථමික අධ්‍යාපනයේට මේ ශිෂ්‍යත්වයේ තුලින් ඇති වෙලා තියෙන බලපෑම තමයි අර ශිෂ්‍යාත්වයක් දෙන්න ළමයි තෝරා ගැනීමට ඇති කරපු විභාගය තුලින් ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම අද පල්ලෙහාට යන තත්ත්වයක් ඇති වෙලා තියෙන ක්‍රියාත්මක වීම තුළ. ඒතර විෂය නිර්දේශය හෝ ප්‍රාථමික අධ්‍යාපනය හෝ ඉගෙනීම් ශිල්පකම හොට වඩා මෙතන තියෙන ගැටලුව තමයි ප්‍රාථමික අධ්‍යාපනයේ 3 ශ්‍රේණිය විතර වෙනකොට ළමයි කෙලින්ම ශිෂ්‍යත්වයේ ඉලක්ක කරලා අධ්‍යාපනයේ ඉලක්ක කරනවා. දෙමව්පියොත් අද එහෙමයි පාසල් වලත් අද කරන්නේ ඒකයි. ඒ නිසා ළමයින්ට ප්‍රාථමික අධ්‍යාපනය ක්‍රියාවට නංවන ක්‍රමවේද ටික සම්පූර්ණයෙන්ම අත්හැරලා ක්‍රියාකාරකම් අධ්‍යාපනය තුලින් කණ්ඩායම් අධ්‍යාපනය තුලින් මේ සියල්ලකින්ම ඔබට ගිහිලා දේශන ක්‍රමය තුලින් දැනුම ලබා දීම කටපාඩම් කිරීම වැනි ක්‍රියාවලියකට ගිහිලා තියෙනවා. අනිත් එක තමයි මේක වාණිජකරණය වීම තුළ දකින්න දෙයක් තමයි දෙමව්පියොත් අද බලාපොරොත්තු වෙන්නේ පාසලෙන් ඒ දේ. දැන් දෙමව්පියෝ කැමති නැහැ දරුවෝ පන්ති කාමරයෙන් එළියට ගෙනිලා ක්‍රියාකාරකම් තුලින් කරන්න හෝ විවිධ විෂය සමගාමී කටයුතු වලට දරුවෝ ගන්න අද ගොඩක් දෙමව්පියන්ගේ අකමැත්තකුත් තියෙනවා. ඉතින් මේ රැල්ලට අහු වෙලා තියෙනවා පන්ති කාමරවල ගුරුවරයා පාසල් ඒ වගේම දෙමව්පියෝ අවශ්‍යතාවය එක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔය කියන තත්ත්වයට ඇති වෙලා තියෙන්නේ. මේකේ ප්‍රතිඵලය තමයි අද අර සාමාන්‍යයෙන් ගම්බද ඉගෙන ගන්න දරුවෝ පිරිසක් ඉන්නවනේ. තසුබග ළමයි නෙමෙයි සාමාන්‍ය ළමයි ඊට පස්සේ ටිකක් ඉගෙනුම හිමීට කරන දරුවෝ ටිකක් ඉන්නවා. දැන් ඕකම හිතන්නේ 130ක් විතර ප්‍රතිශතයක් අද අපි ශිෂ්‍යත්ව ප්‍රතිඵල දිහා බලනකොට ලියන්න කියන්න බැරි ලකුණු 70ක් ගන්න බෑ කියන්නේ ඇත්තටම ළමයින්ට භාෂා හැකියාව නැහැ. ඒතකොට එහෙම දරුවෝ 130ක් විතර අද බිහි කරලා 6 පන්තියට අපි යවනවා. නමුත් ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික නිපුණතා ටික අපි ලබා දුන්නා නම් අපිට ද්විතීක අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයට මීට වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අද වෙලා තියෙන ප්‍රාථමික අධ්‍යාපනය තුලින් ළමයා ගොඩක් හැල්ලෙනවා. එකක් වෛද්‍යවරුන් ගොඩක් ඔය ගැන කතා කරලා තිනවා. ළමයි මානසික වැටලක් විභාග මේ අධ්‍යාපනයෙන් ඈත් වෙන තත්ත්වයක් 6 ශ්‍රේණියේදී විශාල පිරිසක් දකිනවා. ඒ වගේම අද ගම්බද අපි දිහා බැලුවොත් පාසල් වලට ගිහිල්ලා ගම්බද දෙමව්පියන්ගෙන පිරිසක් ඉන්නවා කොහොම හරි ශිෂ්‍යත්ව ළමයා පාස් කරගන්න ඕන කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහට පන්ති කාමරේ ශිෂ්‍යත්ව ළමයි කරන්න ඕන. එහෙම නැත්නම් ඒ පාසලට ළමයා එවන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ තුල තමයි ඔය ප්‍රාථමික අධ්‍යාපනයට ඔය බලපෑම ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේකෙන් අපි ගොඩ යා යුතුමයි. ඉතින් ගොඩ යන්න නම් මේක අවශ්‍ය වෙන්නේ මේ විභාගය කෙලින්ම සුබග දරුවෝ ටික තෝරගන්න විභාගයක් බවට පරිවර්තනය කරා නම් ඉවරයිනේ ඔක. දැන් අපි අර දක්ෂයෝ කොහොමද හොයාගන්නේ තෝරගන්න. ඒතර ඒකට තමයි පාර්ට් 1 එක දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගොඩක් බුද්ධි පරීක්ෂණයට වගේ යනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි විෂය නිර්දේශයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඉතින් අද ඔය විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව ඉලක්ක කරගෙන නිසා 4-5 පන්තිවල පන්ති කාමරෙන් එළියට ළමයා දෙන්නෙත් නැහැ, කිසිම ක්‍රියාකාරකමකට යොමු කරන්නෙත් නැති තත්ත්වයක් තුළම ඔය ප්‍රාථමික අධ්‍යාපනයේට අද ඇති වෙලා තියෙන අභියෝගය. මේක නැවත සකස් කරගන්න නම් අපි තියෙන ශිෂ්‍යත්වය ඉවත් කිරීම කියන එක අපි ප්‍රායෝගික නැහැ. මොකද ගම්පද දරුවන්ට තියෙන එකම අවස්ථාව ජනප්‍රිය පාසල නගරයේ ඉතාමත් පහසුකම් තියෙන පාසලකට යන්න තියෙන අවස්ථාව. ඒක නැති වුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. අද උනත් ගම් ඔය ශිෂ්‍යත්ව සමත් වෙලා නගරයට ගිය දරුවෝ තමයි ගොඩක් අධ්‍යාපනය ලැබලා ඉහළ නිලතලවල ඉන්නේ. ඒ නිසා ඒක ශිෂ්‍යත්වය මේ මොහොතේ ඉක්මනින්ම ඔක ඉවත්
කිරීමට වඩා අවශ්‍ය වෙන්නේ මේක ඉතාමත් ඵලදායී ලෙස දරුවන්ට බරක් නොවන විදිහට දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනයට බාධාවක් නොවන විදිහට ක්‍රියාවට නැංවීම. මම හිතනවා මෙහිදී අපිට අවශ්‍ය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වල පාසල් මෙහෙයවීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ පාසල් කාලය තුල හෝ දරුවාගේ ප්‍රාථමික අධ්‍යාපනයේ විෂය නිර්දේශ හරි විදියටම ක්‍රියාවට නැංවීම. ඒ කියන්නේ පාසලේ බලාපොරොත්තු වන අරමුණු ටිකට දරුවා ගෙන ඒම. ඉතින් මේ කියන්නේ මූලික නිපුණතා මට්ටමට සෑම දරුවෙක්ම ගෙන ඒම අපි ක්‍රියාවට නැංගුවා නම් ශිෂ්‍යත්වයේ තියේ එළියෙන්. ඉතින් ඒක දැන් අද වෙලා තියෙන්නේ පාසලුත් මේ ශිෂ්‍යත්ව පිටිපස්සේ දුවන එක. ඉතින් ඕක වළක්ව ගන්න පුළුවන් වෙන්නේ එක පාසලකට කරන්න බෑ. මම හිතන්නේ එක කොට්ටාශයකටත් ඕක බෑ කරන්න කලාපයකටත්. මොකද දෙමව්පියන්ගේ ඉල්ලීමක් තියෙන්නේ ශිෂ්‍යත්ව දරුවෝ පුරු කරන්න කියලා. ඒ නිසා මේකට නියාමනයක් අවශ්‍ය වෙනවා. මම හිතන්නේ පාසල් වලට නියාමනයක් අවශ්‍ය වෙනවා. ශිෂ්‍යත්වයේ කියන විභාගයේ හැමම තිබුදෙන් ඒක වෙනම විභාගයක් විදිහට යනවා. නමුත් පාසල් වල අරමුණ වෙන්නේ ශිෂ්‍යත්වය සමත් කිරීම නෙවෙයි මූලික නිපුණතා වලට දරුවෝ ටික ගේනවා කියන එක. ඔන්න ඔතනට අපි ආවනම් අද වුණත් අපි දකින්න දේ ප්‍රායෝගිකව හොඳම පාසල තෝරන්නේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙන්න පාසල නම්. ඉතින් අපිට ওই අරමුණට යන්න බෑ. ඉතින් අන්නේ නිසා අපි අවශ්‍ය වෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඔය කියන ප්‍රාථමික අධ්‍යාපනයේ ඇති වෙලා තියෙන දේට අභියෝගවලට මුහුණ දීම ඔන්නොතන්ට ගියොත් හොඳයි කියන එක. ඊළඟට විකල්ප වශයෙන් ශිෂ්‍යත්ව අපේ 8 ශ්‍රේණියට ගෙනියනවා කියන එකක් කතා වෙනවා. ඒක ඉතින් ගොඩක් අධ්‍යයනයක් කරලා ගෙනියන්න ඕන. එහෙම යනවා නම් මගේ හැඟීම හැම ප්‍රදේශයකටම ඉතා ජනප්‍රිය සියලු පහසුකම් තියෙන පාසල් එන්න ඕන. දැන් එතකොට ළමයා ඈතට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ නගරයට හෝ ප්‍රදේශයට. මම හිතන්නේ ප්‍රතිඵල නිකුත් වෙනකොටම ඉස්කෝලවල කලාප මට්ටමේ පළාත් මට්ටමින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුවනේ වර්ගීකරණයක් කරන්නේ. ඕක කොච්චර ප්‍රමාණයක් ඒ පාසල් වලින් සමත්ද, කොච්චර ප්‍රමාණයක් කලාපෙන් කියලා තියනවද, ඊට පස්සේ පළාතේ කලාප ඉන්නේ කීවෙනි තැනද ශිෂ්‍යත්වයෙන්. ඔන්න ඔය වගේ දේවල් එළියට දානවානේ. විශ්ලේෂණයක් කරලා විභාග ප්‍රතිඵල විශ්ලේෂණයක් කළා ඒක ප්‍රසිද්ධ කරනවා. එතකොට ඕනම කලාපයකට සිද්ධ වෙන්නේ ශිෂ්‍යත්වයේ පිටිපස්සේ යන්නේ නේද? ඔන්නොන්දොක්ටයි තියෙන ප්‍රශ්නේ මම හිතන්නේ. ඒක මත ඉස්කෝලේ මානින් එකට වඩා පාසල් වල අපි විෂය නිර්දේශක ක්‍රියාත්මක වීම සහ මූලික නිපුණතා වලට ළමයි කොයිතර දුරට සූදානම් කරනවද කියන එක ඇගීමකට ලක්වීම මම හිතන්නේ වඩා හොඳ. මම හිතන්නේ මේ ශිෂ්‍යත්වය පාසල් මට්ටමේ ශිෂ්‍යත්වයට සූදානම් කිරීම අතහැරලා අපි විෂය නිර්දේශ ටික හරියට ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ විසින් නියාමනයක් කළොත් සියලු පාසල් වලින් මම හිතනවා ඔයකින් දරුවෝ ගොඩාක් දුරට අපිට ගලව ගන්න පුළුවන් වෙයි කියලා.